මරණාසන්න වුණොත් කවුරු හරි කෙනෙක් ඕක කියන්නේ. ඒක තමයි යාට ලැබෙන උදව්ව. බෞද්ධ ශ්‍රාවකයෙක් තරම් පිළිසරණ කරගන්න පුළුවන් වෙන කෙනෙක් නැහැ. කවුරු හරි මරණාසන්න වුණොත් ඕක කියන්න කනට කරලා. පිරිත් නොකියුවත් කමන්නේ. කනට කරලා කියන්නේ මොකද්ද? හොඳට ඔබට කරන්න බල ලොකුම උදව්ව. දැන් අපිට අපි ළඟ ඉන්න අය මැරෙනවනේ අවුරුදු 70 60 65න් මැරෙන්න කිට්ටු වෙනවනේ. ලෙඩ ඇඳේ ඉන්නකොට හතර වටේට දුවන්න එපා. ඒ වගේම ඔබත් ලෑස්ති වෙන්න වැඩේට. මේ ගෙවෙන්නේ අන්තිම සතිය වගේ කියලා නිකන් තේරෙනවා නම්. මෙතේ එහෙම එකපාර මැරෙන්නත් පුළුවන්. ඉතින් මේ ඔබට නිකන් තේරෙනවා නම් මේ අන්තිම කාලේ මගේ. එහෙම හිතෙන්න පුළුවන් නේ. නිකන් හිතලුවක්ම නෙමෙයි. ඉතින් වෛද්‍යවරුත් කියනවා බෑ අමාරුයි කියලා. ඊට පස්සේ ඉතින් ඔය තියෙන දෙයක් කණ්ඩ දීලා සාමාන්‍ය විදියට ඉන්න කියන්න තෙම්බීම අපිට බෑ මේ ආව ගොඩ දා ගන්න කියලා වෛද්‍යවරුත් කියනවා නම් පිරිත් වලින් ওই වැඩේ කරන්න බෑ. පිරිත් කියලා හරියන්නේ නැහැ. ඉතින් පිරිත් කියන එකත් හොඳයි ඒ වෙලාවේ යම් කිසි ආකාරයක මානසික සහනයක් නේ. ඒකත් හොඳයි. ඒ ටිකක් දාලා තියන්න. ඒ ටිකත් හොඳයි. පිරිත් ටිකුත් ඔය ඒ දැන් අපිට එහෙම හරියට අත්දැකීම් තියෙනවනේ. කවුරු හරි මරණාසන්න නම් හොඳට පිරිත් ටිකුත් දාලා තියන්න. හිමීට. නිතර බණත් ඇහෙන්න සලස්වන්න. ඇඳින සමාට යා ධර්මයක් දිනු කරපුවම නැති කෙනෙකුත් වෙන්න පුළුවන්. හැබැයි ඔබ උදව් කරන්න යාට. එයාට කරන්න බලන ලොකුම ඒ වගේම ඔබටත් ওই කතාව වැදගත්. මොකද ඔබත් ඒ විදිහටම ළඟදී අනාථ වෙනවා. මේ මොන්න තරම් කාම සම්පත් භුක්ති විඳත් ඔබ ළඟදී අනාථ වෙන එක වෙනවා. ඒ වෙලාවට. ඒ කියන්නේ හරි අසරණ කමක් ඒක. පුදුමයි ඒ අසරණ කම. ඒ කියන්නේ නැගිටින්න ඕන. නැගිටින්න බෑ. පණිවිඩය යනවා මේ නැගිටින්න කියලා. නැගිටින්න බෑ. බොහොම රහසිගතවනේ අපි මල මූත්‍රා කරන්නේ. ඒක මොන්න තරම් රහසිගතවද කරන්නේ. බලන්න මිනිස්සු. මල මූත්‍රා යන්නේ ඇඳේ. ඒක අවඥාවටවත් පිළිකුලටවත් ලැජ්ජාවටවත් හේතුවක් නෙමෙයි. ඒ කියන්නේ මල මූත්‍රා කරන්න යන්න ඕන. දැන් ඔබට නිකන් ඔබ හිතලා බලන්න ඉන්න ගම. ඒ කියන්නේ මට මෙහෙම වෙයි. එහෙම වෙන්න තියෙන ඉඩකඩ තමයි වැඩි. එහෙම ඇඳේම මල මූත්‍රා කරනවා. එතකොට ඉන්න කෙනෙක් හරිය සතුටින් ඒක අයින් කරයිද? කරන්නේ නැහැ. දරුවෙක්වත් ඒක සතුටින් කරන්නේ නැහැ. දුකට වඩා මොනවද පින්වත්නි මේ ජීවිතේ තියෙන්නේ? ඕනනම් ඔබටත් මොනවා හරි ওই සල්ලි භාගෙම ටිකක් තියෙනවා නම් විශ්‍රාම වැටුපක් එහෙමත් තියෙනවා නම් පොඩ්ඩක් කරයි. දරුවෙක්වත් කරන්නේ නැහැ. එහෙම දරුවෙක් වුණත් කරනවා නම් ඉතින් ගුණයක් තියෙන කෙනෙක් නම් කරයි ටිකක් හරි. නමුත් ඒක එයා හිතයි ඕ මගේ යුතුයකම කියලා. ඔබ දන්නවද මේ ඒ ලෙඩ ඇඳේ ඉන්න මනුස්සයට ඒක මොන්න තරම් අනාථකමක්ද? රහසිගතව බොහොම පුද්ගලිකවනේ අපි බොහොම මේසේ ඉඳලා ආහාර ටික අරගෙන ඉතින් තරු පහේ හෝටල් එකකින් කෑවත් වැසිකිලි කරන්නේ රහසින්නේ. අපි හැමෝම ඒක අපි හැමෝගෙම කතාවනේ. එහෙම වුණාට දවසක් එනවා ඇඳේම මල මූත්‍රා පහ වෙන. එදාට කොයිතරම් අනාතයිද? වැසිකිළියට යන්න ඕන. වැසිකිලි කරගන්න බෑ. මේ අත උස්සන්න ඕන මෙහෙම. අත උස්ස ගන්න බෑ. ඒ කියන්නේ මේ අත හොඳට අතපය ජව සම්පන්න වැඩ කරපු කෙනෙක්. මෙහෙම අත උස්ස ගන්න ඕන. නමුත් අත උස්සන්න බෑ. එහෙම දවසක් එනවා. හැබැයි ධර්මී ඉන්නව නේද? කවදාවත් අනාථ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මල මුත්‍රා පහ වුණා කියන්නේ ඒත් අනාථ නැහැ. දන්නවා මේක ධර්මතාවය. මේක ධර්මතාවය. ආයේ මේ බඳුනම් කර්මකාරකයක් ඕනේ නැහැ. එදාට එයාට ඒක හිතෙන්නේ. ධර්මයක් තිබ්බොත්. ධර්මයක් නැති වුණොත් හිතෙන්නේ. ඇයි උඹලට මාව බලන්න බැරි? මං උඹලට මේවා කරා මේ අතීත සංකාර අනුවම හිත පවතින්නේ. මම මේවා කරා මේ ඉඩ කඩන් දුන්නා මම ඉන්න මෙහෙමයි ඒ කාලේ උඹලට වැඩ කරේ. ඇයි දැන් උඹලට මාව එළියෙන් සාධාරණ ඉල්ලනවා. හැබැයි ධර්මයක් තියෙනව නේද? එයා කවදාවත් සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ. එයා දන්නවා
කොහේද ඒත ආධාරණය කියලා එකක් තියෙන්නේ? දුකනේ ලෝකේ තියෙන්නේ. අන්න චතුරාර්ය සත්‍ය දන්න කෙනා. අනාතනේ මල මුත්‍රා පහ වුණා කියන්නකෝ. මල මුත්‍රා පහ වුණත් එයා ඒක ධර්මතාවයක් විදිහට දකින හිතින් විඳවන්නේ. හිතින්නේ ප්‍රශ්නේ හැදෙන්නේ. ඉතින් මේ මල මුත්‍රා එතකොට දැන් දරුවා මල මුත්‍රා ටික අදිනවා නම් කවුරු හරි කෙනෙක් මල මුත්‍රා අයින් කරලා යාව පිරිසුදු කරනවා නම් එයා ඒක දකින්නේ ධර්මතාවයක් විදිහට. එතකොට එයා තුල කනස්සලක් ඇති වෙන්නේ එයා ඒක දකින්නේ. එයාටත් කරුණාවෙන් කියන්නේ පුතේ මේක ඔයාගේත් කරුමේ. නැත්තම් ඔයාට මෙහෙම වෙන්නෙත් නෑ. මගේත් කරුමේ. මේ අපි විඳවන්නේ අපි දෙන්නගෙම පරණ කර්මේ. ආය අපි දෙන්න මුණ ගැහෙන්න ඕනේ. අන්න දක්ෂ කෙනා. අද නම් කියන්නේ උඹ කොහොමද මන් දාලා යන්නේ? එහෙම නෙමෙයි අද කියන්නේ. උඹට මොනවද වෙයිද? උඹට යන කලදසාව මොකද්ද? ඊට පස්සේ එයාගේ පවතින අනාගත සංඛාර අනුව. පින්වත්නි චතුරාර්ය සත්‍ය දැක්කොත් විතරයි හිත සංඛාරගත නොවි. අතීත සංඛාර අනාගත සංඛාර අනුව යන්නේ නැතු වර්තමානී මල මූත්‍රා පහ වුණත් ඒකත් ධර්මතාවයක් විදියට දකින්න. ඉතින් කරන්න දෙයක් නැහැ නෙවෙයි. එතකොට යා ඒක දකින්නේ චතුරාර්ය සත්‍යයෙන් කොහොමද? බුදුරජාණන් වහන්සේ දුක කියලා එකක් වදාලා නම් මම මේ ඒකනේ අත්දකින්නේ. එතකොට එයා දක්ෂයි. හැබැයි ධර්මය අහලා දිනු කරගෙන තියෙන්න ඕන. ඒ වගේම දරුවෙකුටත් හිතෙන්න පුළුවන් දෙමව්පියන්ට කරන යහපත. යහපත කියලා පිරිත් ටික ඒවත් කරන්න. මොකද ඒවට අනුව හිත පවතිනකොට හරි හොඳයි ඒක. හඳුන් කූරක් එහෙම පතු කරලා තියන්න. සුවඳ දැනෙනවා. එතකොට නිකම් වාර අතීතයේ අනුව මතුවෙච්ච කුසලතාවලට එහෙම ඉඩක් වෙන් වෙනවා එතකොට. නිකම් පන්සලක වගේනේ. ඊට පස්සේ කතා කරන්න එහෙම බැරි නම් කන් ඇහෙන්නෙත් නැත්තම් සැලසුම් කරලා දෙන්න ආධ්‍යාත්මය අම්මාට තාත්තට කරන යහපත ඒක. ඒ වෙලාවට හොඳට මේ S2 පේන මානි බුදු පිළිම වහන්සේ නම තැන්පත් කරන්න. ගෙදර. නිකන් කාමරේට දාලා වහලා තියන්න එපා. බත් විතරක් දෙන්න එපා. අනේ අපේ තාත්තට අසනීපයි අපේ අම්මට අසනීපයි දැන් දියර වලින් විතරයි. ඒතකොට එයා දියරම හද ඉන්නවා. කරුණාවට. ඒක සැබෑ කරුණාව නෙමෙයි. ඒකත් හොඳ දෙයක්. අම්මා කෙරේ තාත්තා කෙරේ කරුණාවෙන් එයාට අදාළ ආහාර පාන ඒක හැම කෙනෙක්ම කරන එකක්. පිළිමයක් තියන්නේ ඇස්මානේ, පේනමානේ. ඒතකොට ඇස් දෙක යන්තම් එහෙම ඇරෙනකොට උනත් පේන්නේ අර පිළිමේ වහන්සේ. ඒතකොට භාග්‍යතුන් වහන්සේ තමයි හැම වෙලාවෙම සිහි වෙන්නේ. එතකොට ඒ වගේම හොඳම දේ තමයි ළඟට වෙලා කියන්න. සමහරට කන් ඇහෙන්න පුළුවන්, කතා කරන්න බෑ. ඒත් කන් ඇහෙනවා. ඇහෙනකොට ළඟට ගිහින් ඔහෙලා අඬන්න එපා. අඬලා වැඩක් නැහැ. ඇයි අඬ ආපු එකක් මේ අපිට තියෙන්නේ අම්මා නිසා කොච්චර අඬලා ඇද්ද? ආය අඬන්න එපා අම්මා වෙනුවේ. මේ චතුරාර්ය සත්‍යයක් හම්බුනේ කිය අඬන්න එපා. සත්‍යයෙන් බලන්න පටන් ගන්නකෝ. එතකොට අඬන්න දෙයක් නැති වෙනවා. දරුවන් වෙනුවෙන් අඬන්න එපා. වැඩක් නැහැ අඬලා. පෙරුම් පුරාගෙන ඉන්න දරුවෝ යම්මලයි මෙහි ලෝකේ නැහැ. සම්මතයට යුතුයකමයි වගකීමයි කරන්න. සම්මතයට. ඒව මග හරින්න එපා. සම්මත ලෝකයකනේ අපි සම්මත කරගත්ත ලෝකයකනේ ඉන්නේ අපි. සම්මතයට ඒ ටික කරන්න. සම්මතයෙන් ඔබේ පරමාර්ථය දකින්න. ඒ පරමාර්ථය දකින්න තියෙන්නේ චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍යය. එතකොට දැන් කෙනෙක් කන් ඇහෙනවා නම් එමීට ළඟට ගිහින් කියන්න. ළඟට ගිහින් කියන්න අපි හිතමු අම්මා කියලා. අම්මට කියන්න. අම්මා දන්නවද මේ ගෙවෙන්නේ ගෞතම බුද්ධ ශාසනය. ඔන්න ඔය ටික කියන්න. හොඳට මතක තියාගන්න ඔය ටික. මේ ගෞතම බුද්ධ ශාසනය අම්මා බුදුරජාණන් වහන්සේ නමක් අනේක විද ආකාරයෙන් පැහැදිලි කරන්නේ චතුරාර්ය සත්‍යය. දුක්ඛ සත්‍යය. අම්මා දන්නවද? අම්මා ඔය දුක්ඛ සත්‍යයට නිමුණ දෙන්නේ. අපගේ බුදුරජාණන්සේ වදාලා දුකයි කියලා. ව්‍යාධිපි දුක්ඛෝ කියලා එකක්. ජරාපි දුක බලන්න අම්මා ජරා වෙලානේ. දුක මත ඉන්නේ. දුක මත ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍යය කියලා වදාළේ ඕකට තමයි.
අම්මා දන්නවද මේ දුක හටගන්නේ හැම වෙලාවකම හිතින්. ජරාවටපත් වීම නෙමෙයි අම්මා දුක. ජරාවටපත් වුණු බව හිතට දැනෙන එක දුක. ජරාවටපත් වීමම දුක නෙමෙයිනේ. ජරාවටපත් වෙලා ඉනවා සිහිය නැහැ. කෝ දුක? අම්මා සිතේ පැවැත්මක් තියනවාද? ඒක තමයි දුක. අම්මා ජරාවටපත් වුණු බව, අම්මා මේ බඳු අපහසුතාවයටපත් වුණු බව හිතට වැටහෙනව නේද? ඒක තමයි දුක. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ අම්මා වදාළේ පංච උපාදානස්කන්ධෙමයි දුක කියලා. ඒ කියන්නේ දැන් තමා තුළ වේදනාව වැටහෙන එක තමයි දුක හිතට. හිතටනේ වේදනාව වැටහෙන්නේ. සිතුවිලි හිතටනේ හටගන්නේ. ඒක තමයි දුක. බලන්න අම්මා බුදුරජාණන්සේ කොච්චර ගැඹුරක්ද කිව්වේ. සිත පවතින තාක්කල් අම්මා දුක පවතිනවා. දුකේ පැවැත්ම වනාහි අම්මා සිතේ පැවැත්මමයි. අම්මා දන්නවද? බුදුරජාණන් වහන්සේ වදාලා දුකෙන් මිදෙන්න පුළුවන් කියලා. වර්තමානයේ තුල අවිද්‍යාව ප්‍රහීන වෙලා නම්, තණ්හාව ගලන්නේ නැති විදිහට නම් වර්තමාන ලෝකයේ පරිහරණය කරන්නේ අම්මා ලෙඩ ඇඳේ හිටියට කමන්නේ. විනාඩි 10ක් 15ක් කරන් මේ ටික කියන්නේ. වර්තමානයේ තුල අම්මා ඉන්නකොට අම්මා මං කියන එක හොඳට අහගන්න කියලා කරුණාවෙන් කියන්න. වර්තමානයේ අම්මා අවිද්‍යාවෙන් තණ්හාව ඇති වෙන විදිහට ලෝකේ පරිහරණය කරන තාක්කල් අම්මා අනාගතයටත් දුක මෝරනවා. අනාගතයටත් දුක මෝරනවා. ඒ නිසා අම්මා මාව දකිද්දී මගේ පැත්තේ හිත තියාගන්න එපා. එතකොට අනාගතයට අම්මා දුක මෝරනවා. ආය අම්මට අපිව මුණ ගැහින්නේ නැහැ. මට අම්මව මුණ ගැහෙන්නෙත් නැහැ. මට වෙන පාරක් තියෙනවා. අම්මට වෙනම පාරක් තියෙනවා. අපි දෙන්න පාරවල් දෙකක ඉන්නේ. එක පාරක නෙමෙයි අපි දෙන්න ඉන්නේ. අපි දෙන්නගේ පාරවල් දෙක දෙකක්. අපි දෙන්නගේ නෙමෙයි අම්මා. හැමෝගෙම පාරවල් වෙනයි. මොකද ඔය වෙනකොට සමහරට මුණුබුරෝ එහෙම මිනිබිරුවේම ඔල්ලුවේ ලොකුවට තියාගෙන ඉන්නේ. ආය අපි මේ ධර්මයක් දිනු කරනවා කියලා පන්සල් ගියක විතරනේ කරලා තියෙන්නේ. පොයට නිකන් පන්සලට උදේ ඉඳලා ගිහින් හවස වෙනකන් ඉඳලා ආපු එක කරලා තියෙන්නේ. ආය ධර්මයක් නෑ. ඕකටනේ ධර්මයි කියලා හිතාන ඉන්නේ. ඔය විදියට කියන්නේ. හොඳට සංසුන්ව කියන්න. අම්මා දන්නවද වර්තමාන වෙලාවේ අවිද්‍යාව නැතුව නම් ඇස පරිහරණය කරන්නේ අනාගතේට අම්මා දුක මෝරන්නේ නෑනේ. දුක මෝරන්නේ නෑ. ඇයි දුක සකස් වෙන්නේ එකෙන්? ඒ නිසා අම්මා හොඳට සිහිය තියාගන්න. ඇතුලේ සිහිය තියාගන්න. ධර්මයේ මතම සිහිය තියාගන්න. අම්මා දන්නවද අපගේ බුදුරජාණන්සේ වදාලා චතුරාර්ය සත්‍ය යම් කෙනෙක් දැනගත්තොත් එයාට අවම යහපත සුගතිය යනවා කියන එක. ඒ නිසා අම්මට ওই ජීවිතය අතහැරෙනකොට අම්මා සුගතිය යනවා. හැබැයි අම්මා සුගතිය යන්නේ අම්මා ওই චතුරාර්ය සත්‍යට අනුව හිත පැවැත්වුවොත් විතරයි. දැන් එතන අනාතයි මේ වෙලාවට. හරිම අසරණ වෙලාවක් ඒක. ඒක හරි බරපතල අසරණකමක් පින්වත්නි. අමාරුම දේ මැරෙන එක නෙමෙයි. මරණ දුක නෙමෙයි. මැරෙන එක නම් මොකද්ද පින්වත්නි? මේ සම්පූර්ණ මේ ආයුෂයයි උණුසුමයි විඥානයයි පිටවෙලා යනකොට හැම ඉතින් මේක ඉතින් කෙල් ගහක් කපලා දැම්මා වගේ කඩා වැටෙන එකනේ වෙන්නේ. අමාරුම දේ තමයි මැරෙන වෙලාවේ භෞතික අභෞතික දේවල් ටික අත්හරින්න වෙන එක. හිතට වැටහෙන එක. දරුවා දාලා යන්න වෙනවා, මුණුබුරා දාලා යන්න වෙනවා, තාත්තා දාලා යන්න වෙනවා, අම්මා දාලා යන්න වෙනවා, බිරිඳ දාලා යන්න වෙනවා, දාලා යන්න වෙනවා. හොයාගත්තේ ඒවා ටික. හොයාගත්ත උත්සාහයෙන් වීරියෙන් නැගිටලා අවුරුදු ගාණක් හෙම්බත් වෙලා මේ මෝඩ වැඩකට එකතුන එක. බැංකු පොත් පුරවපු එක, අල්මාරිය පුරවපු එක, රත්තරන් බඩු හොයාගත්ත එක. ඒවා සම්මත ලෝකයට අවශ්‍යයි. ඒ පරිමාව තේරුම් ගන්න ඕන දක්ෂ ශ්‍රාවකයා. ඒවා අතහරින එක තරම් ලේසි දෙයක් නෑ පින්වත්. අමාරු දෙයක් නෑ වෙනනම් ඔය ටික අතහරින එක තරම්. ඒවා අතහරින්න වෙනවා කියලා දැනෙනකොට පින්වත්නි ඇතුළ පිච්චෙන්න පටන් ගන්නවා. විශාල දැවිල්ලක් හටගන්නේ ඇතුළේ. හෘද ස්පන්දන වේගය පව වැඩි වෙන්න පටන් ගන්නවා. රුධිර සංසරණ වේගය වැඩි වෙන්න පටන් ගන්නවා. දාඩිය දාන්න පටන් ගන්නවා.
වෙන මොකක්වත් නෙමෙයි අතහරින්න වෙනවා කියන හැඟීම එනකොට. දැන් නිකන් හිතලා බලන්න මේ වටිනාකම් වශයෙන් ඔබ මනසින් දුන්න වටිනාකම් සහිත ටික නිකන් රැයකට හිතලා බලන්න. ඒක මේ චින්තනේ පුහුණු කරන්න පින්නවත්. එක පාරම නම් මේක කරන්න බෑ. විභාගෙට ගිහින්ම විභාගයේ ප්‍රශ්න පත්‍රයට ලියන්න හිටියොත් එයා පේල් විභාගේ. එයා කලින්ම පාස් පේපර් කරලා විභාගෙට ලෑස්ති වෙන්න ඕන. කලින්ම. එයා හිතාගෙන ඉන්න නේ මම බලා ගන්නම් ඒක. විභාගෙට ගිහින්නේ මම නේ ලියන්නේ කියලා. එයාට සමහර පැය තුනට එක ප්‍රශ්නයයි දන්න ඔළුවේ තියෙනවා දැනුම. පැය තුනටම එක උත්තරයයි ලියලා තියෙන්නේ. කියනවා මට ලියන්න නම් තිබ්බා උත්තර නම් තිබ්බා වෙලාව මදි වුණානේ කියන. ඇයි? එයා ඒක පුහුණු කරලා නැහැ. ඒ නිසා තමයි දැන් ලෝකේ ගුරුවරු කරන්නේ විභාගෙට යන්න කලින් අවුරුද්දක් මාස ගාණක්ම පරණ ප්‍රශ්න පත්‍ර අරගෙන ලියවනවා. එතකොට යාට කාලයේ කළමනාකරණය වෙනවා. අවශ්‍ය දැනුම කළමනාකරණය වෙනවා. අවශ්‍යම දේ යොදා ගන්න පුළුවන් එතනට. අද බෑ. අද මේ කුසලතාවේ නැහැ. එයා දන්නේ මොකද ගොඩාක් අසරණ වෙන තැනක් ඔය. අසරණ වෙන තැන. අර විදියට කියලා පුළුවන් නම් චතුරාර්ය සත්‍ය මත හිත පිහිටවන්න. ඒක තමයි අම්මට කරපු ලොකුම යහපත. එයා මිය යනවා. ස්ථීරව සුගතිය යනවා. සුගතිය යන්න තියෙන අවස්ථාව 95ක් විතර වැඩි. ඒක මොන්න තරම් යහපතක්ද? සමහර මෙහි අය කියයි යා එච්චර අම්මට බැලුවේ නෑ. මේ තාත්තට බැලුවේ කියයි එහෙම. ඒ වුණාට ඔබ ඔබේ යුතුයකම හරියටම කරලා. සුගතියටම දොර ඇරලා දීලා. මෙහි මිනිසු කියන ඕන එකක් කියාගත්තා ආවේ. ඒක ඔබ ගරහාවක් විදිහට සලකන්න එපා. ඊට පස්සේ කියාවි. මෙච්චර කාල දානි දුන්නේ නෑ. බණ කියෙව්වේ නෑ කියලා කියයි. නමුත් එයාට අමුතුවෙන් දානෙ දීදී සුගතිය ප්‍රාර්ථනා කරන්න දෙයක් නෑ. එයා සුගතිය දොර ඇරගෙන. ඒ නිසා පින්වත්නි මම මේ කිව්වේ මේ මට කියන්න උවමනාව තිබි චතුරාර්ය සත්‍ය ඔස්සේ විමසන ශ්‍රාවක භාවයක් නම් තියෙන්නේ. කවදාවත් අනාථ වෙන්නේ නෑ. එතකොට දැන් අපි මේක තමයි පුහුණු කරන්න ඕනේ. හැබැයි ඒ දැන ගැනීමනේ දැන් යාට තේරුම් කිරීමනේ කන. මේක දැකගත්තොත් Tamanගේ හිතෙන්. ඒකට අපි කියන්නේ පස්සතෝ කියලා. දියුණු කරපු ප්‍රඥාවකින් මේ කතාව යම් මිනිසෙක් දැකගත්තොත් එයා නැවත සසරට එකතු වෙන්නෙත් නැහැ. සසරට එකතු වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම එයාගේ හිත මේ කය අතහැරෙනකොටම නිරුද්ධ වෙලා යනවා. ආයේ කවදාවත් කවර ආකාරයක රූප ස්වභාවයකවත් එයාගේ විඥානෙ පිහිටන්නේ නැහැ. ඒ අර චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන්. දැන් අපිට අවබෝධ කරවන්න බෑනේ. මරණාසන්න මොහොතේ අවබෝධ කරවන්න බෑ. අපිට පුළුවන් චතුරාර්ය සත්‍ය ගැන කියන්න. එතකොට එයා චතුරාර්ය සත්‍ය ගැන යම් කිසි දැනුවත් වීමක් හදාගන්න. දැනුවත් වුණොත් ඒකේ අවම යහපත තමයි සුගතිය. ඒකයි ධර්මයේ හැම වෙලාවකම කියන්නේ මේ ආශ්‍රව ක්ෂය කිරීම කියන එකට හඳුන්වන්නේ ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ. වාචන දෙකම පාවිච්චි කරනවා. ඥානතෝ දැනගන්නවාද? පස්සතෝ දැක ගන්නවාද? ඒතර චතුරාර්ය සත්‍ය දැක ගැනීම පිණිස එයාගේ ඇතුළෙන්ම විමසන්න ඕන. හැබැයි දැන ගැනීමට අපිට උදව් කරන්න පුළුවන්. ඒතර මේ දෙකෙන් තමයි අරහත් කරා යන්න තියෙන්නේ. ඒතර දැන් දැන ගැනීමට කරපු උපකාරය හරිය වටිනවා. එතකොට එයාගේ හිත ඒ ආර්ය සත්‍ය ඔස්සේ විමසන්න පටන් ගත්තොත් ස්ථීරව යහපතක් එයාට. යහපතක්. අනිත් එක තමයි හරිම සැහැල්ලුවෙන් එයාගේ ජීවිතයට අතහැරලා දාන්න පුළුවන්. එතකොට හැම වෙලාවකම චතුරාර්ය සත්‍යයෙන් බලනකොට ඔබ පුරුදු වෙන්න මේ අපි ගත කරන ජීවිතයේ දුකක් විදියටම දකින්න. ජීවිතේ එපා වෙන්නේ නැහැ එතකොට. ජීවිතේ එපා වෙන්නේ සැපක් විදියට බලාපොරොත්තු වෙලා ඒ සැපසහිත ලෝකයේ තුලින් දුක ගලන්න පටන් ගත්තාම තමයි ජීවිතේ එපා වෙන්නේ. ඇයි බුදුරජාණන්සේ වදාලානේ මේ බුද්ධ දේශනාවට අනුව අපිට පැහැදිලිව පේනවනේ මේ ලෝකේ කන පිටට දැන් අපි අල්ලගෙන ඉන්නේ කියලා. අපි ඉස්සෙල්ලා කිව්වේ ප්‍රතිවිරු අපේ චින්තනයේ අනිත් පැත්තට හැරිලා තියෙන්නේ කියලා. දැන් වතුර වැටුණාට වැඩක් නැහැ නිකන් කලේ අනිත් පැත්තට හැරෙවුවා වගේ කියලා. එතකොට දැන් අපේ චින්තන රටාවම කන පිටට අපි හිතන්නේ. ඔය චින්තන රටාව අනිත් පැත්තට හිතන්න පටන් ගන්නද. එතකොට අනිත් පැත්තට හිතනකොට තමයි මේ නැවත නැවත පවතින පුනරුක්තිය නැති වෙන්නේ. පුනරුක්තිය. නැවත නැවත සිද්ධ වෙන පුනරුක්තියක අපි ඉන්නේ. එකම දේ ආයෙ සිද්ධ වෙනවා. ආයෙ සිද්ධ වෙනවා. එච්චරයි.
එකම දේ නැවත නැවත සිද්ධ වෙමින් පවතිනවා. පුනරුක්තිය. ඒක තමයි සසර කියලා කියන්නේ. නිවන කියන්නේ පැවැත්ම තහවුරු නෑ. පැවැත්ම නිමාවට ගිහින් උතුම් බඹසරයේ ජීවිතේ නිමා වෙලා ජාතිය ක්ෂය වෙලා ගිහින් නැවත නැවත ජාතිය පහළ වෙනවා. නමුත් දැන් ජාතිය ක්ෂය වෙලා ගිහින් නැවත උපතක් කරා එකතු වෙන්නේ නැහැ. අන්න එතනට පුළුවන් නම් හිත හදාගන්න. ඒකට තමයි අර දර්ශනය කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය දර්ශනය කරගන්නවා. එතකොට මේ දර්ශනය තුල යම් ශ්‍රාවකයෙක් එකතු වෙනවා නම් පින්වත්නි, ඒ ශ්‍රාවකයා Tamanගේ කෙලෙස් දුක වශයෙන්ම දකින්න ඕනේ. ඒක දකින්න ඕනේ. අර කරුණාවෙන් ඔළුව අත ගාලා අම්මට කියාපු කතාව සෑහින්නේ නැහැ. ඒකට බුද්ධ දේශනාවේ තියෙනවා ලෝභෝච පාපකෝ දෝසෝච පාපකෝ ලෝභෝච පහානාය දෝසස්ස පහානාය අත්ති මජ්ක්‍ධිමා පටිපදා. පින්වත් මහණෙනි, මේ ලෝභයේ වනාහි තමයි බලවත්ම පාපී తত্ত্বය. Tamanගේ හිතේ ලෝභය පවතින තාක්කල් පාපයත් එක්ක ගනුදෙනුව නිරන්තරයෙන් සිද්ධ වෙමින් පවතිනවා. ලෝභෝච පාපකෝ දෝසෝච පාපකෝ. පින්වත් මහණෙනි, මේ දේශේ වනාහි පාපීම මනෝභාවය. ඒ බලද්දී මහා පෞකාර පිරිසක් අපි. පෞකාරයි කියලා කතාවට ධර්මී ගැඹුරින් ධර්මී අනුව බලනකොට බුදුරජාණන් වහන්සේ වදාලා ලෝභෝච පාපකෝ දෝසෝච පාපකෝ ලෝභස්ස පහානාය දෝසස්ස පහානාය අති මජ්ක්‍ධිමා පටිපදා. පින්වත් මහණෙනි, මේ ලෝභේ වනාහි පාපී తত্ত্বය. ඒතකොට බලන්න යද්දී අනේ අපි මහා පෞකාරයෝ කියන කතාව නරකත් නැහැ. ගැළපෙනවා ඒක. ගැළපෙනවා. නෑ අපි පව් කරේ නෑ, පෞකාර නෑ කියලා කියන්න බෑ. පෞකාර නෑ කියලා කියන්න පුළුවන් අරහත්ත්වයටපත් වුණාට පස්සේ. දැන් ඔබේ හිත ලෝභේ පවතින්නේ නැද්ද? පවතිනවා. දේශේ පවතින්නේ නැද්ද? පවතිනවා. ඉතින් මේවා වැරදි විදිහට අල්ලන්නත් එපා. මොකද සමහර අය මේවා අනිත් පැත්තටම අල්ලගෙන අපිටත් එක්ක ගර්හා කරනවා. එතකොට දැන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතන මතක් කරනවා ලෝභස්ස පහානාය. පින්වත් මහණෙනි, හිත තුල පවතින ලෝභ සහගත මනෝභාවය ප්‍රහාණය කළ යුතුය. දෝසස්ස පහානාය, මේ තමා තුල පවතින දේශේ ප්‍රහාණය කළ යුතුය. එනම් මේ පාපී తත්ත්වය දුරු කළ යුතුය. පාපී తත්ත්වය දුරු කළ යුතුය. අති මජ්ක්‍ධිමා පටිපදා. ඒකටයි මහණෙනි මම දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවක් පැහැදිලි කරන්නේ. කොහොමද පැහැදිලි? මේ වචනවලත් ගැඹුරක් තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි, මේ මා පැහැදිලි කරන ධර්මය භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා. මජ්ක්‍ධිමා පටිපදාව පළවෙනි දේශනාවේදී මේ කියනවා චක්කු කරණී දහම් මැස ලබා දෙනවා. මේ වචන ඔබට ඇහුණාට මේ වගේ ගැඹුරක් තියෙනවා පින්වත් මේ වචනවල. චක්කු කරණී දහම් මැස ලබා දෙනවා. මෙතන දහම් මැස කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ඔස්සේ අර අපි කිව්ව ඉස්සලම් පුරුදු වෙන්න අහන්න කියලා. ඒක චක්කු කරණී කියන්නේ. මේක කොච්චරනම් කරන්න මේ ධම්මචක්කපවත්තන සූත්‍රය අපි අහලා තියෙනවද? චක්කු කරණී. නමුත් ඔබට කවදා හරි ඉදලා දෙනවා මොකද මේ චක්කු කරණී කියන්නේ? ධර්මයේ ඇස කියන්නේ මොකද්ද? ධර්මයේ ඇස කියන්නේ හැම වෙලාවෙම චතුරාර්ය සත්‍යයෙන් බලනවා. ඇසින් බලනවනේ ලෝකේ. චක්කු කරණී චතුරාර්ය සත්‍යයේ නම් වූ ඇස හරහා ලෝකේ බලන්න පටන් ගන්නවා. මොකද මේ ඇසෙන් බලන එක ඇත්ත නෙමෙයි. ඇසෙන් බලන එක නිසා තමයි අපේ චින්තනය අනිත් පැත්ත හැරිවිලා තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න, මුණින් හරවා තිබෙන කලය අනිත් පැත්තට හරවන්නේ චක්කු කරණී ධර්මයේ නැමෙති ඇස හරහා බලනකම් විතරයි. මොකද්ද ධර්මීය? චතුරාර්ය සත්‍ය. එච්චරයි. චතුරාර්ය සත්‍ය. එහෙනම් මේ ඇහිම් බලාපු ලෝකේ දැන් බලන්න චතුරාර්ය සත්‍යයි. එතකොට ඇහිම් පිළිගත්ත ලෝකේ තියෙනවනේ. ඒක දුක විදියට පේන්න පටන් ගන්නවා. දැන් අපිට එහෙම පේන්නේ නැහනේ. ඇහිම් පිළිගත්ත ලෝකේ දුක විදියට පේන්න පටන් ගන්නවා. එතකොට ඇහිම් පිළිගත්ත ලෝකේ මේ වෙනකොට ආස්වාද ජනක විදියටයි අපිට පේන්නේ. ඇයි අපි ඇස් වලින්නේ බලලා තියෙන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ තා කාලයක් එයා හරි පෞකාරයි. පෞකාරයි. ගිහියෝ වේවා පැවිදියෝ වේවා පෞකාරයි. ඇයි මෙතන කියනවා ලෝභස්සච පාපකෝ දෝසෝච පාපකෝ. දේශේ වනායි මහ පෞකාර තත්ත්වයේ කියනවා. පාපකෝ කියන්නේ ඒක නෙති.
මේ මම මේ ඔබ මේ කතා වැරදි විදිහට ගන්න එපා. මේ අපි පව්කාරයෝ කියලා හංමඩු ගහනවා කියලා. කෙලෙස් පවතින තාකල් අපි හැමෝම මහා පව්කාර ජීවිතයක් ගෙවෙන්නේ. ඇයි? ඒ ජීවිතේ නැවත පින්වත්නි අපිව අමාරුවේ දානවා. පින්වත්නි යම් කෙනෙක් අමාරුවේ වැටෙනවා නම් ඒ පවට නෙමෙයිද? පවට. නැවත සංසාරික ජාලේ නිරයද, പ്രേත ලෝකයේද, සතර අපායද, තිරිසන් ලෝකයේද, මේ මනුස්ස ලෝකයේද? පින්වත්නි මොන්න තරම් විඳවීම් සහිත එකක්ද? ඒ විඳවීම් සහිත තත්වයට ගෙනත් දෙන මහ පාපී තත්වයක් අපේ මනස තුළ පවතිනවා. ඒවා පවතින තාක්කල් ඉතින් පව්කාරයි තමයි. මොනවා තිබ්බත්. එතකොට දැන් ඇහිම් බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ මේක පව්කාරනේ. මේ හොඳට කාලා බිලා ඉන්න පුළුවන් මට්ටමක් මට තියෙන්නේ. අන්න එයා පිළිගන්නේ ලෝකී අනිත් පැත්තට. එයා මේක පිළිගන්නේ මහා ආස්වාද ජනක ලෝකේ. සමහරට ඒක නිසාම මාන්නයත් හදාගෙන ඊට පස්සේ මේ කාම ලෝකෙන් අන්ධ මන්ද වෙලා ආස්වාදේ අයි සල්ලි තියෙනවනේ ඕන තරම්. ආස්වාදයෙන්ම මුසපත් වෙලා මේක තමයි විඳින්න පුළුවන් හොඳම අවස්ථාව විදියට සලකගෙන දිවා රාත්‍රී සම්පූර්ණයෙන් කෙලෙස් එක්කම ගනුදෙනු කරනවා. කෙලෙස් එක්කම ගනුදෙනු කරන මට්ටමක් එනවා. ඒ ඇයි? ඇසින් බලනවා ලෝකේ. ඇසින් බලනවා. ඒ කියන්නේ ඒක තමයි අර ඉස්සල්ලා කිව්වේ. ලෝකයේ සාමාන්‍යයෙන් මේ ප්‍රමාදී පුද්ගලයාගේ ස්වභාවය මිහිරිදේ අමිහිරිදේ මිහිරි වශයෙන් පිළිගන්නවා. ප්‍රියදේ අප්‍රියදේ ප්‍රිය වශයෙන් පිළිගන්නවා. දුක්දේ සැප වශයෙන් පිළිගන්නවා. එතකන් ඒ පිළිගැනීම යාගේ ඇතුලේ තියෙනව නේද? එච්චර කල් අපි ඉතින් ධර්මාසනේ වාඩි වෙලා පින්වත්නි මේක තමයි දුක කියනවා. උන්දලයි කහන්නේ. යන්නේ ඔළුවට ඒක. ඊට පස්සේ කියනවා ඊට පස්සේ මේ ළඟදී මට මහත්තයෙකුත් කිව්වා දැන් ඔය ඔබ වහන්සේලා හැමදාම කියපු එකේ ප්‍රතිඵලකෝ. ඇයි ඉතින් අපි කියපු එක හරියට අපි කිව්වා. කියපු එකේ වරදක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ එක අපි කිව්වා. එයාගේ චින්තනය අනිත් පැත්තට හැරිලානේ. ඇයි අනිත් පැත්තට හැරිලා තියෙන්නේ? බලලා තියෙන්නේ ඇහින්නේ. අහලා තියෙන්නේ කනින්නේ. එතකොට දැන් මෙතන බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඇත්තටම පින්වත්නි මේ අපි පළවෙනි බුද්ධ දේශනාව තියෙනව නේද? පිටු 2යි 3යි තියෙන්නේ ධම්මචක්කපවත්තන. වචනයක් ගානි කිව්වොත් මාසයක්වත් කියන්න වෙනවා. චක්කුකරණී මෙතන කියනවා ලෝභෝච පාපකෝ දෝසෝච පාපකෝ ලෝභස්ස පහනාය දෝසස්ස පහනාය අති මජ්ක්‍ධිමා පටිපදා චක්කුකරණී. ඔන්න පටන් ගන්නවා. මේක ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන පාඩයක් නෙමෙයි. නමුත් ධම්මචක්කපවත්තන සූත්‍රයේ toy චක්කුකරණී ඥාන ඔය ටික වචන ටික හරිය ප්‍රකටයි. හරිම ප්‍රකටයි. එතකොට එහෙනම් මතක තියාගන්න ලෝභය, දේශය පදනම් කරගෙන தත්ත්වය මහා පෞකාර එකක්. අපේ ජීවිත හරිම පෞකාරයි එහෙම බැලුවොත් එහෙම. පෞකාරයි. ඇයි පෞකාර වෙන්නේ? පෞකාරියක් වෙන්නේ අපි. පෞකාරයෙක් වෙන්නේ අපි ඇයි? ලෝභ දේශ ගලනවා. ඒ පෞකාරකමින් සම්පූර්ණ පව් හොදාරින්නත් බුදුරජාණන් වහන්සේ මතක් කළා. ඒක ලෝභස්ස පහනාය, දෝසස්ස පහනාය. හොදාරින්නත් කියලා දුන්නා. ඒ කාලේ මිනිස්සු පව් හොදලා හරි ගඟට බැහැලා. ඉන්දියාවේ මිනිස්සු. අදත් ඉන්නවා. පව් ගඟට බහිනවා. ඒක දැන් කාලේ මිනිස්සු පව් හොදලා හරි දෙයියන්ට කියනවා. පව් හොයදෙන්න කියලා. අනේ මගේ පව් හොදන්න කියලා. පින්වත්නි පව් හොදන්න දෙයියන්ට බෑ. බුදුදහම පව්කාරී භාවය ගැන හඳුන්වන්නේ ලෝභස්ස පාපෝ, ලෝභෝච පාපෝ, දෝසෝච පාපෝ. ලෝභ දේශ පවතින තාක්කල් පව්කාරයි කියලා ඊයේ ජීවිතේ කිව්වේ. ඒක ඇයි පව්කාර වෙන්නේ? ඒක පවතින තාක්කල් සංසාරේ නොඑක් තැන්වල අවදානෙමි වැටෙනවා. ඒතරේ අවදානෙමි වැටෙන ස්වභාවයෙන් ඔබ යුක්තයි. සමහරට ඔබ අද හොඳට කන්න බොන්න තියනවා වෙන්න පුළුවන්. සමහර විට ඔබ හොඳට ඇඳලා පැළඳලා සනීපෙට ජීවිතේ ගෙවනවා වෙන්න පුළුවන්. සමහර විට ඔබ දවල්ට කාලා රැයට කන්න හොඳ තරුපහේ හෝටලයක් අද හොයන ගමන් ඉන්නවා වෙන්න පුළුවන් මේ බණ ඇහෙන වෙලාවේ. ඒ වුණාට ඔබ හරි පව්කාරයි. ඇයි ඔබ පව්කාර වෙන්නේ? ඔබ ලෝභ දේශ එක ගනුදෙනු කරනවා. ඒ තාක් කාලයක් ඔබේ ඔය මිහිරි ජීවිතේ ඔබට පේන්නේ ඔබේ චින්තනයේ බොහොම මිහිරියාවක් විදියට. නමුත් ඔබ ඔය මිහිරි කියලා අල්ලගත්ත ලෝකයම ඔබ නිරේට අරගෙන යනවා. එදාට සමහර විට ඔබ මිහිරි කියලා බාරගත්ත ලෝකය අන්තිමටම පින්වත්නි තිරිසන් ලෝකෙටත් වැටිලා සමහරට තනකොළ කන මට්ටමට වැටෙන්න පුළුවන්. අපෝ මට එහෙම වෙන්නේ නැහැ කියලා ලෝකේ කිසිම කෙනෙකුට අභිමානයක් නැහැ. මේ පෞකාර ජීවිතෙන් මිදෙන තාක්කල්.
එතකොට ඒ නිසා විකල්පේ මොකද්ද? ලෝභස්ස පහනාය, දෝසස්ස පහනාය, අති මජ්ක්‍ධිමා පටිපදා, මැදට එන්න මහණෙනි, මැදට එන්න කියලා බුදුරජාණන්සේ වදාලා. ඔන්න ඊට පස්සේ මැදට ආපු කෙනෙක්ගේ, මැදට පැමිණෙන කෙනෙක්ගේ චින්තන ධාරාව විස්තර කරනවා. චක්කු කරණී. උන්වහන්සේ මතක් කරනවා මේ මජ්ක්‍ධිමා පටිපදාව පදනම් කරගෙන දහම් මැස උපදවා ගන්න. ධර්මයේ ඇසින් බලන්න. එතකොට අර මිහිරි දේ අමිහිරි විදියට පේන්න පටන් ගන්නවා. දැන් ලෝකේ සංයෝගයේ මත මිහිර හොයනවා. එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඇසින් බලනකොට එයා විසංයෝගයයි මිහිරි විදියට පිළිගන්නේ. මිහිරි විදියට පිළිගන්නේ විසංයෝගය. ස්කෙලස් ගලන එක මිහිරි විදියට පිළිගන්නවා ඇස් වලින් බලන ලෝකය. නමුත් චක්කුන් උදපාදී ධම්මස උපදවාගත්ත කෙනා කෙලස් ගලන එක මිහිරි විදියට පිළිගන්නේ නැහැ. කෙලස් නොගැලීම මිහිරි විදියට පිළිගන්නවා. අන්න ලෝකේ කන පිටට ඒ තමයි කලේ අනිත් පැත්තට හරවගත తত্ত্বය. එතන මේ චක්කුන් උදපාදී කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. හැම වෙලාවකම අර අපි වයසට ගිය අම්මා කෙනෙක් මරණාසන්න වුණාම කියන්නේ කිව්ව කතාව තියෙන්නේ. ඒක චින්තාමය ඥානයක් විදිහට ඔබව කියවනවා එකෙන්. අත්දකින්න ලෝකය චතුරාර්ය සත්‍ය හරහා බලනවා. අන්න ධර්මයේ නැමැති ඇස. එච්චරයි. ධම්මස උපදවා ගන්න කියලා පොත් පෙළ ත්‍රිපිටකය කියවන්න යන්න එපා. සමස්ත බුද්ධ වචනේම භාග්‍යවතුන් වහන්සේ අනේක පරයයන් දේශනා කළේ චතුරාර්ය සත්‍ය සම්බන්ධ කතාව. චතුරාර්ය සත්‍ය හොඳට ඉගෙන ගන්න. ආර අපි මීට කලින් දේශනාවල කියලා තියෙනවා ත්‍රිපරිවට්ට ද්වාදසාකාරාකාරී. 3 ආකාරයක් තියෙනවා 12 වැදෑරුම්. 12 ආකාරයි 3 විදිහට විස්තර කරලා තියෙනවා. ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාරම් කියලා එකට කියන්නේ. ද්වාදසාකාරම් 12 ආකාරයයි. ත්‍රිපරිවට්ටන් ත්‍රිපරිවටයක් තියෙන්නේ. එතකොට ඔන්න ඒක තවත් බලන්නේ හැම වෙලාවකම ලෝකේ චතුරාර්ය සත්‍ය නම් වූ ඇසින් බලන්න. මේ අත්දකින්න හැම දෙයක් තුළම දුක සැඟවී ඇති ආකාරය එදාට පෙනෙයි. එදාට තමයි ලෝකේ අත්හැරෙන්නේ. ඒ අත්හැරෙනවා කියලා කියන්නේ රාගස්ස පහනාය. රාගේ ප්‍රහාණය වීමේ කතාව. ද්වේෂේ ප්‍රහාණය වීමේ කතාව. චක්කුන් උදපාදී ඔන්න චතුරාර්ය සත්‍යයෙන් බලන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙතන කියනවා මොකද්ද? චක්කුන් උදපාදී ඥානං උදපාදී. ඥානං උදපාදී කියන්නේ මොකද්ද? ඥානං උදපාදී කියලා කියන්නේ ප්‍රඥාව පහල කරගෙන විමසනවා. ප්‍රඥාව පහල කරගෙන විමසනවා කියන්නේ මොකද්ද? ප්‍රඥාව පහල කරගෙන විමසනකොට යාට පේන්නේ මේ කියන අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලනවා කියන එක. චක්කුන් උදපාදී කිව්වේ මොකද්ද? චතුරාර්ය සත්‍යයෙන් බලනවා. ඥානං උදපාදී කිව්වේ මොකද්ද? ඥානං උදපාදී කියලා මෙතන කියන්නේ පින්වත්නි. ඇත්තටම ඥානං උදපාදී කියලා මේ පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ මතක් කළේ ඥානේ පදනම් කරගෙන බලනවා. එතන ඥානේ පදනම් කරගෙන බලනවා කියලා කියන්නේ මෙතන පටිච්ච සමුප්පාදයෙන් බලනවා කියන එක. ඥානං උදපාදී. ඒතර දැන් බලන්න එක වචනයක් ඇතුලේ තියෙනවා විශාල අභ්‍යන්තර කතාවක්. නමුත් මේ අභ්‍යන්තර කතාව අපිට වැටහෙන්නේ නැහැ. මේ කොච්චර කල් කියපු එකක්ද? චක්කුන් උදපාදී චතුරාර්ය සත්‍ය නම් වූ ඇසෙන් බලනවා. ඥානං උදපාදී ඒ පටිච්ච සමුප්පාදයෙන් බලනවා. ඥානී කියන්නේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකෙගේ ඥානී කියන්නේ ඒකට පින්වත්නි. එතකොට ඒ පටිච්චසමුප්පාදයෙන් බලන එකත් එක්ක ඉතාල වැදගත් දෙයක් තියෙනවා. ඥානි ඒ කියන්නේ ඒ පටිච්චසමුප්පාදයෙන් බලන එක Tamanට ආරෝපණය කරලා බලනවා. අන්න ඒක තමයි වැදගත්ම දේ ඥානං උදපාදී කියන එක. Tamanට ආරෝපණය කරලා බලනවා. ඒකනේ ඥානීය ගැන කියද්දී අපි අර ඥානි 3 ආකාරයක් කියන්නේ. සුතමේ ඥානීය, චින්තාමේ ඥානීය, භාවනාමේ ඥානීය කියලා. ඒ කියන්නේ චින්තාමේ ඥානීය කියන්නේ අර ඒ කතාව මට ගැලපෙන්නේ කොහොමද බලනවා. දැන් එළියේ චතුරාර්ය සත්‍යයෙන් බලලා වැඩක් නැහැනේ. මගේ කතාවත් මං කියවන්න එපාය. එළියේ ලෝකයෙන් කෙලෙස් නොගැලීම පිණිස චක්කුන් උදපාදි කියන එක වටිනවා. ඇයි එළියේ ලෝකේ පරිහරණය කරනකොට කෙලෙස් ගලන්නේ? ඕකම තමයි ගැඹුරෙන් බුද්ධ දේශනාව සීලය කියලා කියන්නේ. සීලය කියලා කියන්නේ. එතකොට සීලය කියලා කියන්නේ මොකද්ද පින්වත්නි? සීලෙන් බලනකොට අර එළියෙන් කෙලෙස් ගලන්නේ නැහැ නේද? සීලය තිබ්බම. දෙවනියට කියනවා සීලෙන් විතරක් බෑ මහණෙනි සමාධිය. Tamange ඇතුළත් කියවන්න ඕන. ඒකෙම වෙනත් විදිහේ හැඩයක් තමයි මේ චක්කුන් උදපාදි ඥානං උදපාදි කියන්නේ. එතකොට මෙතන ඥානී කියලා කියන්නේ පින්වත්නි ඒ ශ්‍රාවකයා හැම වෙලාවකම පටිච්ච සමුපාද විමසනවා. විමසන්නේ Tamange අභ්‍යන්තරය. ලෝකේ දකින්නේ ධර්මයේ නැමැති ඇහින් චතුරාර්ය සත්‍ය හරහා. එතකොට ලෝකේ දුකක් විදියට යාර පේන්නේ.
දුක ලෝකේ සකස් වෙච්ච විදිහයි යාට පේන්නේ. මේ සකස් වෙච්ච ලෝකයෙන් මිදෙන්න ඕන කියලා පේනවා. ඒතකොට දරුවා පේනකොට අනේ ආයේ දරුවා ලැබෙන්නේ නැත්තම් හොඳයි කියලා හිතෙන්නේ. දරුවා වනාහි දුකක් විදිහටයි පේන්නේ. දරුවා පිළිගත්ත නිසා දරුවා නඩත්තු කරන්න වෙලා, දරුවාට කවන්න වෙලා, දරුවා ඉස්කෝලේ යවන්න වෙලා, ඊට පස්සේ දරුවා වැටුනොත්, දරුවාගේ අතප්පය කැන්නොත්, දරුවා මලොත් මොන්නත් තරම් දුකක් ඔය විදිහට වෙන විදිහකට පේනවා. ඒක හරි ගැඹුරු එකක්. එතකොට ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ මෙතන පැහැදිලි කරනවා ඥානං උදපාදේ. එතකොට ඥානය කියලා කියන්නේ ඥානය කියලා මෙතන කතා කරන්නේ පින්වත්නි තමා තුළ පටිච්ච සමුපාද විමසීමක් තියෙනවා. තමන්ගේ ඇතුලේ ඒ අනුව විමසනවා. මගේ කතාව කොහොම එකක්ද? අර පටිච්චසමුපාදේ අපි කියලා තියෙන්නේ. ඒ විදිහට විමසන්න පටන් ගන්නවා. ඊළඟට පින්වත්නි මෙතන පැහැදිලි කරනවා චක්කුං උදපාදී ඥානං උදපාදී සම්පූර්ණයෙන්ම පඤ්ඤා උදපාදී. පඤ්ඤා උදපාදී කියන්නේ මොකද්ද? ප්‍රඥාව. ඒතකොට ප්‍රඥාව කියලා කියන්නේ මෙතන බොහොම ගැඹුරක් තියෙන එක. ප්‍රඥාව කියලා කියන්නේ අර තමන්ගේ ලෝකේ බලනවා විතරක් නෙමෙයි, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න පටන් ගන්නවා. ප්‍රඥා හොඳට බලන්නකෝ පින්වත්නි, අර ප්‍රඥාව විමසන හැම තැනකම කියන්නේ මේ ප්‍රඥාව කියලා කියන්නේ විදර්ශනාත්මක දැක්මට. ප්‍රඥාව කියලා කියන්නේ තමන්ගේ ඇතුළ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න පටන් ගන්නවා. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනකොට ලෝකේ අතහැරෙනවා. ඒ ලෝකේ අතහැරෙනකොට ඒ අතහැරිච්ච ලෝකයේ තුල එයාගේ ඇතුළ හරි ප්‍රබාස්වරයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් උත් බලලා ඊට කලින් ඒ පුද්ගලයා පටිච්ච සමුප්පාදවත් ඇතුළ විමසලා ඊටත් කලින් පින්වත්නි ආර්ය සත්‍ය ඔස්සේත් බලලා ඔය ටික තිබ්බොත් යම් පුද්ගලයෙක් තුල ඔය කාරණා ටික යම් පුද්ගලයෙක් තුල තිබ්බොත් ඔය කාරණා ටික යම් පුද්ගලයෙක් තුල තියනවාද එයා තුල පින්වත්නි එයාගේ ඇතුළ හරි ප්‍රබාස්වරයි. ඇතුළ හරිම ප්‍රබාස්වරයි. ඕකට තමයි ධර්මී කියන්නේ ඒ පුද්ගලයාගේ විඥාණය හාත්පස ආලෝකමත් වී ඇත කියලා. හාත්පස ආලෝකමත් වෙලා තියෙන්නේ. එතකොට මේ හාත්පස ආලෝකමත් වෙලා ආලෝකමත් වෙච්ච විඥාණයකින් තමයි ඒ ලෝකේ විමසන්නේ. එතකොට ලෝකයේ පිළිබඳ ඇලීමක් ගැටීමක් අර පාපී ස්වභාවය මොකද්ද? මේ රාගෝච පාපකෝ ලෝභෝච පාපකෝ දෝසෝච පාප අර පෞකාරීකම අයින් වෙලා ගිහින් එතන පහළ වෙනවා. ඒක තමයි අන්තිමටම කියන්නේ ආලෝකෝ උදපාදි කියලා. ආලෝකෝ උදපාදි කියන්නේ ආලෝකේ පහළ වෙලා ඇතුලේ අර පෞකාරකම හේදිලා ගිහින් පෞකාරකමේ අන්දමන්දකම ගැලවිලා ගිහින් හාත්පස ආලෝකමත් වෙලා ප්‍රඥාවේ ඒ ප්‍රඥාවේ ආත්මස ආලෝක පඤ්ඤා උදපාදී වලින් පස්සේනේ ආලෝක උදපාදී කියන කතාව කියන්නේ. ප්‍රඥාවෙන් ආත්මස ආලෝකමත් වෙලා දැන් ලෝකේ එළියේ බලනකොට අමුතුවෙන් බලලා ඔයා රාගේ හදන්න එපා කියන දෙයක් නැහැ. ආත්මස තමන්ගේ අභ්‍යන්තරයේ ආලෝකමත් වෙලා එතනින් පස්සේ පින්වත්නි උපසමයම තමයි මතුවෙන්නේ. අභිඥායි විශේෂ දැක්මක්ම තමයි මතුවෙන්නේ. එතන ඒ බඳු ස්වභාවයකට හාත්පස ආලෝකමත් වෙච්ච විඥානයක් නම් තියෙන්නේ. අනිදස්සනයි. අනන්තං සබ්බතෝ පබං කියන ප්‍රභාස්වරයි. ආලෝකයෙන් ප්‍රභාස්වර වෙලා. ඒ නිසා විඥානං අනිදස්සන. නිදර්ශන නෑ විඥාණයට. නිදර්ශන රහිතයි. රාග දේශ වලින් නිදර්ශන නෑ විඥානෙ. විඥානං අනිදස්සන අනන්තං සබ්බතෝ පබං කියන්නේ ප්‍රභාස්වරයි. ප්‍රඥාවෙන් ආලෝකමත් වෙලා. එහෙම විඥානෙට මොකද වෙන්නේ? විඥානස නිරෝධේන. ඒ විඥානෙ නිරුද්ධ වෙලා යන්නේ. විඥානෙ නිරුද්ධ වුණොත් විඥානස නිරෝධේන එත්තේන උපරුජ්ජති. සියල්ලම නිරුද්ධ වී යනවා. එයාට කියනවා රහතන් වහන්සේ කියලා. එතකොට එහෙමනම් අපි ඔන්න ඔය ටික තමයි එකතු කරගන්න ඕනේ ජීවිතේට. ඔය ටික එකතු කරගත්තොත් යන බොහෝ කාලෙකින් නිවිල යනවා. ඉතින් නිවීම පිණිස අපි මේක තම තමා විසින් කරගන්න ඕන දේ තියෙනවා. ඉතින් අර ධර්ම ඇස ගැන කියන්න පුළුවන් එළියෙන්. ඔබ ඉස්සලා කලේ ලෑස්ති කරගන්න. එතකොට අපිට පුරවල දෙන්න පුළුවන්. ඔබගේ වතුර කලේ ලෑස්ති නෑ පුරවන්න. ඉතින් ඔබ හැමදාම කලේ අනිත් පැත්තට හරවගෙන වතුර පිරෙයි කියලා බලාගෙන ඉන්නවා. ලෝකෙ කිසි දිනක ඒක සිද්ධ වෙන්නේ නැත.
කවදාවත් ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැති ඒවා ලෝකෙන් බලාපොරොත්තු වෙන්න එපා. මේ කාලේ සිද්ධ වෙන්නේ නැති ඒවා බලාපොරොත්තු වෙන්න එපා මේ අවුරුදු 60ක් වගේ පොඩි කාලෙට. ඉස්සෙල්ලා ඔබ ලෑස්ති වෙන්න. කලේ අනිත් පැත්තට හරවගෙන වතුර පුරව ගන්න පුළුවන් විදියට හදාගන්න. ඒක අපිට කරලා දෙන්න බෑ. වතුර ඇදලා දෙන්න පුළුවන්. කැමති කෙනෙක් පුරව ගන්න. කැමති කෙනෙක් ඔය යන ජීවිතේ ගෙවුවත් කමන්නේ. ඒක අපිට අදාළ එකක් නෙමෙයි.